Hello everyone, welcome back to my YouTube channel. ඔයාලව ගොඩක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද අපි බලමුද ගෙදර තිබු රසට chocolate brownies හදාගන්න හැටි. ඉතින් මුලින්ම අපි අපේ ට්‍රේ එක රෙඩි කරගමු. මම බටර් ටිකක් ගාලා ඔයිල් පේපර් එක මේ විදිහට ට්‍රේ එකට අලව ගන්නවා. ඉතින් මම මුලින්ම ගත්ත ඩාර්ක් කොකින් චොක්ලට් එක මේ විදිහට කඩාගෙන හිස් බෝල් එකකට දාගන්නවා. දැන් ඒකටම මම ගත්ත බටර් ටික එකතු කරගන්නවා. ඉතින් දැන් මම මේක ඩබල් බෝයිල් ක්‍රමයෙන් මෙල්ට් කරගන්න හදන්නේ. ඒ නිසා උෂ්ණත්වයට ඔරොත්තු දෙන බෝල් එකක් මේකට පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔයාලට මේක මයික්‍රෝවේව් දාලා මෙල්ට් කරගන්නත් පුළුවන්. ඉතින් අපේ චොක්ලට් බටර් මිශ්‍රණය මේ ගානට ආවම ලිපෙන් බාලා නිවෙන්න තියාගන්න. දැන් වෙනම බෝල් එකකට ගත්ත දුඹුරු සීනි ටිකයි සුදු සීනි ටිකයි මම එකතු කරගන්නවා. දැන් මම මේකටම ගත්ත බිත්තර 3ක් එකතු කරගන්නවා. ඉතින් අපි මේක හොඳ ක්‍රීමි පදමක් එනකම් විස්ක් කරගන්න ඕනේ. දැන් මම වැනිලා තේ හැඳ එකක් එකතු කරගන්නවා. ලුණු තේ හැඳි කාලකුත් එකතු කරගන්න. දැන් අපි ආය හොඳින් විස්ක් කරගමු. දැන් මම මේකට අපි කලින් මෙල්ට් කරගත්ත චොක්ලට් බටර් මික්ස් එක එකතු කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම ගත්ත කොකෝ පවුඩරුයි පාන් පිටි එකට එකතු කරලා හලාගත්ත මිශ්‍රණය. මම දැන් මේ ටිකත් අපේ බැටර් එකට එකතු කරගන්නවා. දැන් අපේ බැටර් එක හොඳට ෆෝල්ඩ් කරගමු.
ඔන්න දැන් අපේ බ්‍රවුනි බැටර් එක රෙඩි. දැන් අපේ බ්‍රවුනි බැටර් එක අපි ලෑස්ති කරගත්ත බේකින් ට්‍රේ එකට එකතු කරගමු. ඉතින් පොඩියට කපාගත්ත ඩාර්ක් චොක්ලට් ටිකකුත් මම මේ විදිහට බැටර් එක උඩින් එහා ගන්නවා. ඉතින් මේ විදිහට කීප වතාවක් මම මේක ටැප් කරගන්නවා. දැන් අපි සෙල්සියස් අංශ 180ට ප්‍රීහීට් කරපු oven එකේ විනාඩි 30ක් බේක් වෙන්න මේක දාගමු. ඉතින් ඔයාලගේ බ්‍රවුනි එක හරි ගානට බේක් වෙලාද කියලා බ්‍රවුනි එකේ උඩ ක්‍රස්ට් එක වගේ හැදිලා තියෙනවා නම් දැනගන්න පුළුවන්. ඉතින් හරියටම විනාඩි 30කට පස්සේ අපි හදාගත්ත බ්‍රවුනි එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මගේ බ්‍රවුනි එක හොඳට බේක් වෙලා තියෙන්නේ උඩ ක්‍රස්ට් එක වගේ හැදලා තියෙනවා. ඉතින් අපේ බ්‍රවුනි එක දැන් මම ට්‍රේ එකෙන් අයින් කරගන්නේ නැතුව විනාඩි 20ක් 30ක් විතර මේ ට්‍රේ එකේම සෙට් වෙන්න දෙන්න ඕනේ. ඔන්න ඉතින් අපේ බ්‍රවුනි එක දැන් නම් හොඳට සෙට් වෙලා තියෙන්නේ. ඉතින් අපි මේක කෑලි වලට කපා ගමු. ඔන්න මේ තියෙන්නේ අපි ගෙදරදිම හදාගත්ත අපේ රසම රස බ්‍රවුනිස්. ඉතින් ඔයාලට මේක මේ විදිහටම කන්නත් පුළුවන්. නැත්නම් මේකට අයිස්ක්‍රීම් ටිකක් එකතු කරගෙන කන්න හරිම රහයි. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකකුත් දාලා channel එකත් subscribe කරන්න. ඉතින් ආයෙම ඔයාලව තවත් රසවත් රෙසිපි එකකින් හමු වෙන්න. එතකන් ඔයාලට සුබම සුබ දවසක්.